මේ තියෙන්නේ මං Java Institute ආයතනයේ සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එක සඳහා හදපු පළවෙනි 2D ගේම් එක. මෙතන ඉන්නවා ගන් ෂූටින් ගර්ල් කෙනෙක් සහ හැලොවින් අයිඩල් කෙනෙක්. මේ ගේම් එකේ වෙන්නේ දීලා තියෙන ටයිම් එකට කලින් සහ අයිඩල් මේ ගර්ල් ගාවට එන්න කලින් ගන් ෂූට් 10ක් තියන්න. එතකොට අපිට මැසේජ් එකක් එනවා you won කියලා. හදිසියවත් අපිට ටයිම් එකට කලින් හරි ගන් ෂොට් 10 තියාගන්න බැරි වුණොත් හරි අයිඩල් ළඟට එන්න කලින් හරි තියන්න බැරි වුණොත් අපිට මැසේජ් එකක් එනවා you lost කියලා. ඒ තමයි මං හදපු 2D ගේම් එක. දැන් අපි බලමු 2D ගේම් එක හදන්න අපි පාවිච්චි කරපු කෝඩ් මොනවද කියලා. මේ තියෙන්නේ අපේ HTML කෝඩ් ටික. මෙතන අවශ්‍ය කරන ෆයිල්ස් ඒ කියන්නේ JavaScript, CSS, images සහ title HTML කෝඩ් වලට කනෙක්ට් කරලා තියෙනවා. මේ තියෙන්නේ අපේ CS කෝඩ් ටික. මෙතන තමයි අපේ ගේම් එකේ ස්ටයිල් දාලා තියෙන්නේ. මේ උඩ මුලින්ම තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක. ඒකේ සයිස් එකයි ස්ටයිල් දාලා හදලා තියෙන විදිහ. ඊට පස්සේ පල්ලෙහෙන් තියෙනවා ටයිම් එක, ඒකේ ෆොන්ට් සයිස් එක, ෆොන්ට් රේට් එක, කලර් එක, මාර්ජින් টොප් එක සහ ටෙක්ස්ට් අලයින් එක තියෙනවා. ඊළඟට තියෙන්නේ අපේ ගර්ල්ගේ හයිට් එක, මාර්ජින් টොප් එක, මාර්ජින් ලෙෆ්ට් එක වගේම හැලොවින් අයිඩල්ගේ හයිට් එක, මාර්ජින් টොප් එක, මාර්ජින් ලෙෆ්ට් එක වගේ දේවල්. මේ තියෙන්නේ අපේ JavaScript කෝඩ් ටික. මෙතන මම මුලින්ම දාලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ටික, ගන් ෂොට් සවුන්ඩ් ටික සහ හැලොවින් අයිඩල්ගේ සවුන්ඩ් එක. මේ තියෙන්නේ අපේ ගන් ෂූටින් ගර්ල්ගේ ෆන්ක්ෂන් එක. ඊට පස්සේ තියෙනවා අපේ හැලොවින් අයිඩල්ගේ ෆන්ක්ෂන් එක. එතන එයාගේ ඉමේජ් වර්ග සහ සවුන්ඩ් එක ඒ වගේ දේවල් මෙතන තියෙනවා. ඇලර්ට් එකක් තියෙනවා you lost කියලා. ඒක ඉවර වුණාම වින්ඩෝ එක රීලෝඩ් වෙනවා. ඊට පස්සේ තියෙනවා අපේ ටයිම් ෆන්ක්ෂන් එක. එතන ටයිම් වර්කර් වැඩ කරන විදිහ ඔක්කොම තියෙනවා. ටයිම් එක ඉවර වුණාම බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක නවතින විදිහ, ආයෙ වින්ඩෝස් එක රීලෝඩ් වෙලා එන විදිහ ඔක්කොම මේ ෆන්ක්ෂන් එකේ තියෙනවා. ඊළඟට තියෙන්නේ අපේ කීබෝඩ් ෆන්ක්ෂන් ටික. මේකෙන් තමයි අපේ ටයිම් එකයි හැලොවින් අයිඩල් සහ ගන් ෂූටින් ගර්ල් කන්ට්‍රෝල් වෙන්නේ. එන්ටර් බටන් එකෙන් ටයිම් එකයි හැලොවින් අයිඩල් එකයි කන්ට්‍රෝල් වෙනවා වගේම ස්පේස් බටන් එකෙන් ගන් ෂූටින් ගර්ල් කන්ට්‍රෝල් වෙනවා.
මේ තමයි මම 2D ගේම් එක හදන්න පාවිච්චි කරපු කෝඩ්ස් ටික. Thank you for watching.